අද අපි හදන්න යන්නේ පරිප්පු එකක් හදන විදිහක්. ඒකට මෙන්න මේ ටික ඉස්සෙල්ලාම ලෑස්ති කරගන්නවා. ලුණු, තක්කාලි තියෙනවා නම් විදුලුණු, රම්පේ, කරපිංචා, අවු මිරිස්. ඒ ටික ලෑස්ති කරගන්නවා ඉස්සෙල්ලා. කපලා ඊළඟට මම මේ වීඩියෝ එක කෙටි කරන්න ඕන හින්දා ඊළඟට මේ විදිහට පරිප්පු ටික හොදලා වෙනම භාජනයකට ගන්නවා. දා ගන්න ඕන ටික. ඊළඟට අපි මේකට දාන කිරි පොල් කිරි තියෙනවනේ. පොල් කිරිත් මේ විදිහට අපි පොල් තෙල් චුට්ටක් අපි මේකට දානවා ඉස්සෙල්ලා. ඒ නිසා පොල් තෙල් ටිකක් ලෑස්ති කරගන්නවා. රයිට්. මේ ටික ඉස්සෙල්ලා මේ ආකාරයට ලෑස්ති කරගන්න. අපි ඊළඟට බලමු මොකද්ද කරන්න තියෙන්නේ. ඊට පොල් තෙල් චුට්ටක් මේ විදිහට දානවා. රත් වෙනකන් තියෙනවා. චුට්ටයි පොල් තෙල් දාන්නේ. මොකද අපි කිරි දානවනේ. මේ විදිහට මේකට තෙල් එකට එකතු කරගන්න. අපි හදාගත්ත ද්‍රව්‍ය ටික. තුන පහ පොඩ්ඩක් අපි මේකට මේ වෙලාවේ මික්ස් කරගන්නවා. අනොත් තරම් අපි දාගන්නවා. ඊළඟට මේකට හොඳට කවලම් කරගන්නවා. ටිකක් මේක බැදෙන්න අපි පොඩ්ඩක් අර ලුණු කෑලි මිරිස් පොඩ්ඩක් කළුව ගතියට වගේ චුට්ටක් එන්න කලින් මම පාට වෙනකොටම මේ පරිප්පු ටික දානවා. මේක කවලම් කරගන්නවා. තෙල් ටිකත් එක්ක මික්ස් වෙන්න පරිප්පු ටික මෙහෙම හොඳට කවලම් කරගන්නවා. මේ ආකාරයට හොඳට කවලම් කරගන්නවා. දැන් අර පරිප්පු වල හොඳට තෙල් කෑවිලා තියෙනවා. ඊපස්සේ අපි විනාඩි දෙකක් මෙන්න මේ විදිහට වහලා තියෙනවා. දැන් විනාඩි දෙකක් ගියාට පස්සේ අපි මේක දැන් හොඳට කවලම් කරගත්තා. මෙන්න පොල් කිරි ටික ඔන්න ඔය විදිහට දාලා හොඳට මෙහෙම කවලම් කරගෙන මෙතෙන්ට අපි කහ ටිකක් ඊළඟට ලුණු දැම්මේ නෑ අපි ලුණු එකතු කරගන්නවා. සුව ප්‍රමාණවත් තරම ලුණු සහ කහ එකතු කරගන්නවා. දැන් අපි ඔක්කොම එක් කරගෙන ඉවරයි. ලුණු හැම පොඩ්ඩක් බලලා මේ දැන් හොද්ද ටිකක් මේවා වුණාට පස්සේ පරිප්පු තැම්බුණාට පස්සේ ටක් ගාලා බලනවා. ඊට පස්සේ මේ ඇට බලලා ඉවරලා මේ මිටි කිරි ටික අපි අර මිටි කිරි ටික එකතු කරලා පරිප්පු එක මේ විනාඩියක් විතර තියලා ගන්නවා ආහාරයට. අර ඉතුරු කරගත්ත මිටි කිරි ටික මේ විදිහට එකතු කරනවා. ඊට පස්සේ විනාඩියක් විතර තියලා මේ මිටි කිරි පොඩ්ඩක් හත් වෙන්න විනාඩියක් විතර තියලා මිටි කිරි බලලා ඉවරලා මේ හොද්ද බා ගන්නවා. එතකොට පරිප්පු එක හරියි.